අයිබෝන් මම ධනජය මන්සංක ජයලත් ගෙදරදී ඔයාලට තවත් වෙන්න පුළුවන් දෙයක් ගැන තමයි මම කතා කරන්න ආවේ. ගෙදරදී වගේ සර්පෙක් කෑවොත් ඔයා මොකද්ද කරන්න ඕනේ? සර්පෙක් කෑවොත් එහෙම නැත්නම් සර්පෙක් වාගේ තුවාල කරොත් ඒක ජීවිතයට ලොකු හානියක් වෙන්න පුළුවන් හදිසි තත්වයක්. මෙතනදී නිවැරදි ෆස්ට් ඒඩ් එකක් දීලා ඔයා වෙන්න පුළුවන්, ඔය පවුල කෙනෙක් වෙන්න පුළුවන් හැකි ඉක්මනින් රෝහල්ගත කිරීමක් තමයි කරන්න ඕනේ. ෆස්ට් ඒඩ් එකක් විදියට මුලින්ම ඔයාගේ වේවා ළඟින් කෙනෙක්ගේ වේපා එයාගේ තියෙන බය නැති කරන්න. බය වැඩි වුණොත් එයාගේ හෘද ස්පන්දනය වැඩි වෙලා විෂ ඉක්මනින් පැතිරෙන්න ගන්නවා. ඒ හින්දා එයාව කාම් කරන්න, එයාව සංසුන් කරන්න. ඊට පස්සේ එයාගේ ඒ කාලා තියෙන තැන මත වෙන්න පුළුවන්, කකුල වෙන්න පුළුවන්. වැඩි මූක නොවන විදිහට තියාගන්න. කියන්නේ එහෙට මෙහෙට හරවන්න කරන්න යන්න එපා වැඩි. හෘද මට්ටමට සමාන හෝ ඊට පහළින් තියාගන්න උත්සාහ ගන්න. ස්ප්ලින්ට් එකක් දාලා හරි කමන්න ඒ විදිහට තියාගන්න උත්සාහ කරන්න. පුළුවන් නම් ලොකු ප්‍රෙෂර් එකක් දෙන්න නැතුව නෝමලි බැන්ඩේජ් එකක් දැම්මට කමක් නැහැ. වෙන විසි බීජ යන්න පුළුවන් නම් තුවාලෙට ටයිට් අයිටම්ස් තියෙනවා නම් ඒවා අයින් කරන්න. මාල වලලු ඒ වගේ දේවල් එතන තද ඇඳුම් තියෙනවා නම් ඒවා අයින් කරන්න. මොකද ඒවා ඉදිමෙන්න ලොකු ඉඩක් දෙන්න පුළුවන් නිසා. ඒත් එක්කම හැකි ඉක්මනින් කියන්නේ වහාම රෝහල්ගත කරන්න ගෙදර තියාගෙන ඉන්න එපා. මොකද ඇන්ටිවෙනම් තෙරපි එකක් අවශ්‍ය වෙන්න පුළුවන් එයාට. ඒ හින්දා එහෙම කරන්න. හැකි ඉක්මනින් රෝහලකට අරගෙන යන්න. ඉතින් ඒ වගේම තමයි මේකේ මිත්‍යා විශ්වාස තියෙනවා. උඩ මෙන්න මේ දේවල් කරන්න එපා. ටර්නික් එකක් දාන්න. ඒ කියන්නේ බලෙන් තදින් බදින්න එපා තුවාලයට උඩින්. ඒ වගේම තමයි ඒ සතා දෂ්ට කරපු තැන කපන්න හූරන්න යන්න එපා. විෂ කටින් උරන්න යන්න එපා. අයිස් දාන්න යන්න එපා. ඇල්කොහොල් එහෙම නැත්නම් ඔය තෙල් වර්ග වලින් හොදන්න කරන්න යන්න එපා. ඉන්නේ දේවල් කරන්න එපා. ගොඩක් දුරට මේ සර්ප විෂයේ තියෙන ලක්ෂණත් එක්ක දැඩි වේදනාවක්, ලේ ගලීමක්, එතකොට ඇස්පිය වැටීමක්, එතකොට උස්ම ගැනීම අපහසුතාවයක්, වමන යෑමක්, එතකොට ඇඟේ පතේ තියෙන අමාරු ගතියක් වගේ දෙයක් එන්න පුළුවන්. එතකොට රෝහල් ගත කිරීමෙන් අනතුරුව රෝහල් ප්‍රතිකාරවලදී ඇන්ටිවෙනම් එහෙම නැත්නම් පේන් මැනේජ්මන්ට් එක එහෙම නැත්නම් සපෝටිව් කෙයා එක IV ෆ්ලුයිඩ්ස් වෙන්ටිලේෂන් අවශ්‍ය නම් අන්නේ දේවල් ලබා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉමොබිලයිස් රියෂුවර් ඇන්ඩ් රැපිඩ් ට්‍රාන්ස්පෝර්ට් එක තමයි මෙයාගේ ජීවිතේ බේරගන්න වැදගත්ම වෙන දේ. ඉතින් ඔයාලට මේ සම්බන්ධව තවත් දේවල් දැනගන්න ඕන නම් අනිවාර්යෙන් මට කතා කරන්න, මැසේජ් එකක් දාලා තියන්න. මෙතන ප්‍රධානම දේ තමයි ඔයාලා පුළුවන් නම් එයාගේ මූවමන්ට්ස් අඩු කරන්න, බය නැති කරන්න, ඒ වගේම තමයි හැකි ඉක්මනින් රෝහල් ගත කරන්න. ඒක ඔයාගේ වේවා, ඔයාගේ පවුලේ අයගේ වේවා, ඥාතීන්ගේ වේවා හැකි ඉක්මනින් එයාගේ ජීවිතේ බේර ගන්න දක්වන උපකාරයක් වෙන්න පුළුවන්. ඔයාගේ ඒ ඥාතියාගේ ජීවිතය හැකි ඉක්මනින් බේර ගන්න ඔයා කරන උදව්වක් වෙන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලා ලොකු දෙයක් මේකෙන් ගන්න ඇති කියලා. ඔයාලට දෙයක් තියෙනවා නම් තව අහන්න ප්‍රශ්න තියෙනවා නම් ඒ දේවල් වලට උත්තර මම ලබා දෙන්නම්. ඔයාගේ වටිනා කාලය ලබා දුන්නාට බොහොම ස්තුතියි.